මේක තමයි මාත් බය හිටියේ. මේ බල්ලා ඇවිල්ලා පිස්සුවක් කෙරුවොත් එහෙම මෙතන. ආදක ඉතතර යනවා. ඒ අවධානය ගන්නවා පොඩ්ඩක්. කොච්චරද ගන්න පුළුවන්ද අඩියක් විතර? ඒක ගන්නවා දෙනවා. උන් කැඩෙන්නේ තමයි. ඒ පැටේට ගහන්න බා. කැඩෙන්නේ බා. ඔව්. ඉතින් අපේ තුවාලයක් අතිලා කරුමේ ඩොක ගෑවුනොත් ඒ පොඩ්ඩක්. අපේ ඔය ගහත් වදින. ඔව්. ඔය වයින් තමයි බය ඈ. මොකද ඔය කියන්නේ නහරට අහන්න ඇති වයසනේ ඔක ඉන්නේ. උඩ හැරලා ගන්න බැරි වෙයි. හැරිලා ගහන්න බෑ. මං කියන්නේ මේ වයසේ හැටියට. ඔව්. උන් ධර්ම වැඩිලු. නිකන් මේ අනිත් උන් වගේ හොඳ රස තියෙනවනේ. ඔය කරදරයක් වෙන්න ඕනේ නැහැලු ගහනවල පටස් ගාලා. අනිත් උන් උන්ට වදයක් වුණොත්නේ ගහන්නේ. ඉතින් පොඩ්ඩක් කොච්චර සේවයක් දැරණේ කරන්නේ. නැති. ආයි උඩවලට ඩයල් එක. ඔව්. මොනවද එක්කම ගන්න. අපි දාමු මේ පේජ් එකේ දැන්. පොඩ්ඩක් මූණ උස්සනවා නම් හරි. සහනා කියලා ඔයි දැන්. බයි මේකේ වෙරේකි කෝ කවලන්න වෙලෙක කවුත් එහෙම හරි. ඔය ඉන්නේ ගියා බා. වයන් දෙපා මම ඉන්නවනේ නේද? ඩියුටි නම ඩියුටි ඉතින් ගියා ආදත්. ඔව් දැන් මේ මාතලුද? අස්සවදලා දිනවා ඩියුටි දැන් ගහන්න නෙමෙයි ඩයි කරන්නේ. එහෙනම් මම අතකොට ඉස්සරහට කරන්න බලන්න ඈ අතකොට ඉස්සරහට කරන්න දැන් කරගෙන සුද්දාට වැඩි දෙන්නේ විනාව කියලා කියන්නේ හරිද? සුද්දා වගේ රටේ රටයක් කරන්න දෙනවා. ඉතල ගානවා කියලා මොනවද? ඔබට ඕනේ ගන්නවා වෙනවා වගේ. ඔබ යෝමිනේ තිකේ.
පොඩි ගොඩක් ගිලලා තියෙන්නේ. ඇයි අර බඩ අර හරිය පේනවා දැන්. මම දැන් තව හොඳට පේන්නේ. ආද කොච්චර ඉස්සක්ද නේ. ඔව්. ඒ හැදෙන හැටි. කොළඹ නම් පයින්න පුළුවන් නේ. ආයෙ වෙන්න. ආ කොළඹට පැන්නයි නේද? ලකුඩුලා පයින්න කොලක්. උදේලා කොල්ලෙන්ද උඩ ගැට ගන්නවා කියලා. පොඩක් මේ වැඩි වුණා. එළිය වැඩි වුණානේ. යනවනේ.